හොඳයි විරාමයෙන් අනතුරු ඔබ නැවතත් සුන්දර ශනිදාවත් එක්ක එකතු වෙලා ඉන්නේ. දැන් අපි රටක් විදියට කොච්චර ස්වයංමත් වෙන්න ඕනද, අපි අපේ වගකීම කොහොමද ඉටු කරන්න ඕනි කියන කතාව මේ කලින් කතා බහේදී අපිට එකතු කරගන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම මේක පුංචි කාලේ ඉඳන් කුඩා වයසේදී ඉඳන් දරුවෙක් පුහුණු වෙනවා නම් Tamanගේ නායකත්ව ගුණාංගයන් වර්ධනය කරගන්න, ඒ වගේම Tamanට වැදගත් වෙන බොහෝ දේවල් Tamanගේ අරමුණු ඉලක්ක අරගෙන යන්න පුංචි දරුවෙකුට පුංචි කාලේ ඉඳන්ම හිතක් පහළ වෙනවා නම් ඒක ගොඩක් හොඳ දෙයක්. ඔව්. එහෙම හිතක් පහළ කරගෙන මේ වෙනකොට කතා කරන්න පුළුවන් ශේෂ්ත්‍ර ගණනාවකින් Tamanගේ දක්ෂතාවයන් ඉදිරිපත් කරලා බොහොම ආදරණීය බොහොම ලස්සන යවුණියක් අපිත් එක්ක ඉන්නවා, ලස්සන නමකුත් තියෙනවා. අනිවාර්යයෙන්. අර මේ නිවුස් එකකුත් කියන්නේ නේද? නිවුස් එකකුත් තියෙනවා. ඔව් තියෙනවා. කුමල්ජා රිතුකි කියාරා කුරුප්පු. ආයිබෝවන් සුබෝදෑසනක්. සුබෝදෑසනක්. මේ කුමල්ජා කියන්නකෝ ඇත්තටම මේ ලස්සන නම කවුද තිබ්බේ? අම්මයි තාත්තයි තමයි නම. කුමල්ජා කියන්නේ මෙන් ඉපදුණු මල. රිතුකි කියාරා නම් ඇත්තටම දන්නේ නැහැ. අර එකක් හොයාගත්තනේ. ඒක හොඳයි. හරි. හොඳයි. ඉතින් එහෙනම් අපි මේ කුමල්ජත් එක්ක කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ගොඩක් දේවල් තියෙනවා. අය වෙලාවකට මැජික් ශිල්පිනියක්. වෙලාවකට විවිධ සම්මාන ඇගීම් ලද බොහොම පුංචි වයසේදී සම්මාන රැසක් ලබා ගත්ත කෙනෙක්. ඒ වගේම සමාජ සේවාවනුත් රැසක් කරනවා කියලා තමයි මට දැනගන්න. පරිසරයට ආදරය කරන කෙනෙක්. ඒ වගේ. ඊට පස්සේ ලේඛිකාවක්. ඒත් එක්කම හොඳ සංවේදිකාවක්. ඉතින් මේ වගේ ගොඩාක් දේවල් කතා කරන්නේ. ඒකින කොතින්ද පටන් ගන්න? කොතනින්ද? මම කැමති පටන් ගන්න. මට පුංචි නිවුස් එකක් හම්බුණා. පොඩි ප්‍රවෘත්තියක් තියෙනවා. මම ඒක කියලාම පටන් ගත්තොත් හොඳයි කියලා මට හිතුණා. 16 හැවිරිදි තරුණ කිවිදයක් වෙන කුමල්ජා කුරුප්පු BMI CHදී සිය පළමු පොත වෙන The Dark Mirror එළි දක්වයි. අලවියේ සම්පූර්ණ ආදායම දරුවන්ට පොත්පත් ලබා දෙන්න ගම් වතුර සහන වෙනුවෙන් කියලා තමයි ඔන්න මේක ඇතුළත් වෙලා තිබුණේ. මම කැමතියි දැනගන්න. එතනින්ම පටන් ගමුකෝ. ඔයාගේ ලස්සන බලාපොරොත්තුවක් තිබිලා තියෙන්නේ. ඔව් මම වැල්වේ මගේ ඒ පොතේ හම්බෙච්ච ඉන්කම් එක ඩොනේට් කරන්න මේ චැරිටි එකට. මම දැන් උන ඩිසාස්ටර් එක හින්දා ගොඩක් ගෙවල් නැති වුණා. මේ ලොකු ඩිසාස්ටර් එකක් වුණච්ච හින්දා මං හිතන්නේ මේ මගේ කැලල කරන්න පුළුවන් නම් මගේ පාර්ට් එක කරන්න පුළුවන් නම් ඒක හොඳ දෙයක්. දැන් කියන්නකෝ මොකද්ද මේ පොත කියලා? ඔව් පොතේ නම The Dark Mirror. ඉංග්‍රීසි පොයට්‍රි කලෙක්ෂන් එකක්. මං 2017 ඉඳන් ලියපු පොත් ටික පොයම්ස් ටික. මේ ගොඩක් මට ඔයා පොත දුන්නා නම් මට පෙන්වන්න පුළුවන්. හරි. දැන් කියමුකෝ අපි. ඒ පොත ගොඩක්ම ඉන්ස්පයර් වෙලා තියෙන්නේ ෂේක්ස්පියර්ගේ පොයම්ස් වලින්. තව එඩ්ගර් ඇලන් පෝ. එයාගේ ස්ටයිල් එක තමයි ලියලා තියෙන්නේ. ගොඩක්ම තියෙන්නේ ඒකේ ජීවිතය ගැන, ඇත්ත ගැන, ගොඩක් වෙන දේවල් ගැන. කුමල්ජාතෝර පුංචි කාලේ ඉඳලම කියවන්න හරි ආස ළමයෙක් කියලා තමයි මට හිතෙන්නේ. එහෙම නේද? ඔව්. මොනවද වැඩිපුරම කියවන්නේ? මං ඉස්සරම කියවන්න පටන් ගත්තා ගොඩක් මං ඉංග්‍රීසි නොවල්ස් තමයි කියවන්නේ. මුල් කාලේ මම පොඩි කාලේ ඉඳන්ම කියවන්න පටන් ගත්තා ෂේක්ස්පියර්ගේ ඩ්‍රාමාස්, මැක්බෙත්, හැම්ලට්. මං ඊට පස්සේ හැරි පොටර් කියවන්න පටන් ගත්තා. අපි හැමෝටම මතක තියෙන තැන. පොඩි කාලේ අවුරුදු 10 වගේ තමයි මං තව වෙන මේ එඩ්ගර් ඇලන් පෝගේ මේ කවි කියවන්න පටන් ගත්තේ. ඒත් මන් තාමත් හැරි පොටර් කියවනවා. හැරි පොටර්, පර්සි ජැක්සන්. මන් දැන් නම් ගොඩක් කියවන්නේ ත්‍රිලර් ක්‍රයිම් නොවෙල්ස්. රොබර්ට් ලඩ්ලම්ගේ කතා ගොඩක් කියවනවා. මං ආසයි මේ දැනගන්න දැන් ඔය කියන විදිහට මේ පොත ඇතුලේ තියෙන කවි. කවියෙන් පුළුවන්කම තියනවාද ඇත්තටම ඔය කියන විදිහට සමාජයට දෙයක් දෙන්න. එහෙම නැත්නම් මේ ඔය කියන විවිධ තැන් ඔයා කතා කරලා තියෙනවනේ පොත ඇතුලේ. ඇත්තටම කවියෙන් පුළුවන් වෙයි කියලා හිතුවේ කොහොමද ඔයා? මම නම් හිතන හැටියට නිකන් මොකක් හරි කියනවට වඩා නිකන් මේ ගොඩ මං ලියපු ගොඩක් පොයම්ස් වල ඩබල් මීනින්ග්ස් තියෙනවා. ඒකේ තියෙන දේ නෙමෙයි තියෙන්නේ. මං සමහර පොයම්ස් පරිසරය ගැන ලියලා තියෙනවා. මල් මේ නිකන් සත්තු. ඒත් ඒක නෙමෙයි ඇත්ත තේරුම. ඒක වෙනස් මීනින් එකක් තියෙනවා. ඒක පොඩ්ඩක් කියවගෙන යනකොට තමයි තේරෙන්නේ. කොමල්ට කැමති මේකක් පොඩ්ඩක් කියන්නකෝ. පොඩි උදාහරණයක් විදිහට අපිට ගන්න ඔය පොත. මෙතනින් තෝරගන්න තියෙන කැමතිම කවියක්. මේකේ ගොඩක් කවි ලස්සනයි. ලස්සන සමහර ඒවා තියෙනවා මම මාත් කැමති නෑ මම ලියපු ඒවා. මගේ අන්තිම කවිය The Swan Song. The Swan Song කියලා කියන්නේ නම
ෆ්‍රේස් එක එන්නේ ඉංග්‍රීසියෙන් ගොඩක් අවසානයේට නැත්තම් හරි ඉවර වෙනකොට the swan song කියලා කියනවා. ඒක මෙහෙම කියන්නේ the final siren, the darkened light, all gathers for this. The day wanders the sky, for the final crystal of sand hath fallen, and the sullen night creeps earnestly. The once fine-tuned piano spat its final chords. The concluding act now ends in applause. The darkness now betrays the light. The end is upon, hovering still masked. But nay ending would be true enough to be the end. ජීවිතේට කොච්චර දේවල් මේ ගත කරලා තියෙන අවුරුදු ගාන ඇතුළත කුමාල් ජාරගෙන තියෙනවා. ඒක තමයි වැදගත් වෙන්නේ. දැන් මේ මොකද දැන් සාමාන්‍ය මේ පාසලේ එහෙම තියෙන ප්‍රතිචාර කොහොමද ඔය කියන විදිහට දැන් මේ පොත් ගැන කතා කරනකොට කියවන දේවල් ගැන කතා කරනකොට දැන් මැජික් ගැන වෙනමම කතා කරන අපිට තියෙන ඔය හැම දෙයකටම කොහොම ප්‍රතිචාරද තියෙන්නේ තමන්ගේ යාළුවෝ ඒ වගේම ගුරුවරුන්ගෙන් කොහොමද ඇත්තට මම පොත ලොන්ච් කරනකොට මගේ ගුරුවරන්ට මම ඉන්වයිට් කරා මගේ යාළුවෝ ගොඩක් හිටියා එතන මම ඉස්කෝලේදී මම ඉංග්‍රීසි ලිටරචර් කරා දැන් මම දැන් 11 ශ්‍රේණියේ ඉන්නේ මම දැන් අනතර කරා ඒත් ඊට කලින් අවුරුදු කීපෙ මගේ ලිටරචර් ටීචර්ස්ලා මට ගොඩක් උදව් කරා කවි රචනා කරන්නයි මම ගොඩක් ෂේක්ස්පියර් ගැන ඉගෙන ගත්තා පොයම්ස් ඇනලයිස් කරා ප්ලේස් ඇනලයිස් කරා මම ඉස්කෝලේත් මේ ගොඩක් දේවල් කරපු කෙනෙක් ජානේ ඔව් නේ අපි පොඩක් ඒක ගැන මතක් කරමු කතා කරන්න ඕනේ දැන් මේ වීඩියෝ එඩිටින් පැත්තට කොහොමද ඔයා යන්නේ මං මගේ ඉස්කෝලේ බ්‍රෝඩ්කාස්ටිං සොසයිටි එකේ ඉන්නවා ඒකේ මට ගොඩක් හම්බෙනවා වීඩියෝ මේ ෆොටෝස් එඩිට් කරන්න වීඩියෝස් එඩිට් කරන්න ඒත් එක්ක මං ජොලියට මගේ අම්මගේ තාත්තගේ බර්ත්ඩේස් වලට හදලා දෙනවා වීඩියෝස් කොලාජස් වගේ නිකන් ඒගොල්ලෝගේ ෆොටෝස් දාලා නිකන් මේකක් වීඩියෝස් හොඳයි එතකොට දැන් ඔය වගේ ගොඩක් දේවල් කරනකොට දැන් හුඟක් වෙලාවට අපි කියනවා මේ පොතකට ගොඩක් අපේ අත්දැකීම් මේ වගේම අපි කියවපු දේවල් අපි ඇසූ පිරුදල් මෙන්න මේ වගේ ගොඩක් ඒවා ඕන කරලා තියෙනවා කියලා. දැන් අපි ෂේක්ස්පියර් ගැන කතා කරනකොට එතකොට ඒ කියන කෙනාව බලනකොට එතකොට ඒ කියන කවි ගැන කතා කරනකොට ඒ කියන කතා ගැන කියනකොට ඔයාගේ පොතට මොන වගේ දේවල්ද ඒවෙන් එකතු වුනේ කියලා මං අහුවොත්. මම ෂේක්ස්පියර්ගේ කවි වල මං වැඩිය මං යාගේ රයිටිංగ్ ස්ටයිල් එක තමයි වැඩියම ගන්න. අදහස් නිකන් ෂේක්ස්පියර් ගොඩක් ලියන්නේ රොමැන්ටිසිසම්. ආදරය ගැන ලියනවා. සමහරලාට මිනිස්සු ගැන ලියනවා. ඒ මගේ ස්ටයිල් එක ඒක නෙමෙයි. මේ පොතේ ඉන්න ඔයා. ඔව්. නෑ මං එයාගේ රයිමිං ස්කීම් එක ඒ ගොඩක් එයාගේ කවි ලියනකොට රයිම් වෙනවා. අන්න ඒක ඒ ස්ටයිල් එකට මං ආස වුණා. තව ඒත් එයාගේ අදහස් තමයි මට එච්චර අයිල් නැත්තේ. ඒ වෙනුවට මං එඩ්ගර් ඇලන් පෝ එයාත් තව මේ පොයට් කෙනෙක්. එයාගේ පොයම්ස් ගොඩක් මේ වගේම තමයි ඇත්ත ගැන කියනවා ජීවිතය ගැන කියනවා පොඩ්ඩක් ඩාර්ක් ඒවා ඒත් ඇත්තටම ඒවා ලස්සනයි මම ඒ වලින් තමයි ගොඩක්ම අදහස් ගන්නෙ මම හරි ආසයි කතා කරන විදිහට නේද ඒ ජීවිතය ගැන දකින විදිය පුංචි කාලේ ඉඳන් කෙනෙක් හිතන්න ඕන විදිය ඒක හරි ලස්සනයි ඒක හරි සුන්දරයි ඒ නිසා මේ හොඳ දුවෙක් නේද හැමදේම හොඳ දුව ලියන ලස්සන පොයම් වගේම ෂෝට් ස්ටෝරිත් ඔයා ලියනවා නේද කෙටි කතාත් ලියනවානේ ඔව් මම මේ අවුරුද්දේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මාගේ දේශය අවදි කරනු මැන කම්පිටිෂන් එකට මගේ පොයට්‍රි මගේ ෂෝට් ස්ටෝරි එකක් එන්ටර් කරා සෙකන්ඩ් රනර් අප් හරි අපි ඒ ගැන කතා කරන්න ඕනේ ඉක්මනට වෙලාව බලලා ඇවිල්ලා අයිඩෙක්ස් කොන්දේ බෙල්ලේ සංදිවල වේදනා සහ උළුක්කුවීම් වලටද සහනය දෙනවා හොඳයි දැන් කුමල්ජා හුඟක් වෙලාවට මේ ජීවිතේ අපි හිතන්නේ නැති දේවල් ගොඩාක් අපේ ජීවිතේට වෙන්න පුළුවන්කම තියෙනවා. දැන් අර ඔයා මේ පොත පිළිගන්වල එතනින් එහාට හම්බ වෙන මුදල පවා දෙන්න උත්සාහ කළේම අපි හිතන්නේ නැති කාල සීමාවක් අපිට පහුගිය දින කිහිපය තුළ ආපු නිසාම තමයි. මම කැමති දැනගන්න සාමාන්‍ය ජීවිතය කියලා කියන්නේ මැජික් එකක්. අපි එහෙම නැත්නම් හිතන්නේ නැති දෙයක් ඇස් බැඳුමක් කියලා. එහෙම නැත්නම් ඔය කියන දේවල් වලට ඔබේ ජීවිතය ඔබ ටිකක් වෙනස් කරගන්න ඕනේ. මම කැමති දැනගන්න. ඇත්තටම මේ ඔය මැජික් වලට ආසාවක් ආවේ මොන කාලේ වගේද පුංචි කාලේද ඔව් පුංචි කාලේ මම අවුරුදු 6ක් 7ක් විතර ඇති මම කිව්වාගේ මගේ යාළුවෙක්ගේ බර්ත්ඩේ පාටි එකකට ගියා එතන මැජිෂියන් කෙනෙක්ව දැක්කා
ඒ දැකලිවල මටත් ආසාවක් ආවේ මැජික් කරන්න මං අම්මගේ තාත්තගේ පස්සෙන් ගිහිල්ලා මේ කොහොමද කරන්න කියලා අහ ගිහිල්ලා අන්තිමට මාව ශ්‍රී ලංකා මැජික් සර්කල් එකට එන්රෝල් කරා. එතන මං ගොඩක් ඉගෙන ගත්තා කොහොමද මැජික් කරන්නේ. මට ගොඩක් ටීචර්ස්ලා හිටියා. ඒගොල්ලෝ මට උදව් කරා ගොඩක් අනන්තේ. ගෑනු ළමෙක් මැජික් කරනවා කියලා කිව්වට පස්සේ කට්ටියගෙන් අප්‍රතිචාරය මොකක්ද? මැජික් ශිල්පිනියක් කිව්වට පස්සේ හුඟක් වෙලාවට අපි දකින්නේ බිරිවි කට්ටිය වැඩිපුරම දකින්නවනේ අපි. ඔව් අන්න ඒ හින්දාම තමයි ගොඩක් කට්ටිය නිකන් පොඩ්ඩක් සර්ප්‍රයිස් වුණා මැජික් පුළුවන්ද එහෙම ඒත් ඒක මට එහෙම දැන් ගානක් නැහැ. දැන් මේ වෘත්තීය මැජික් ශිල්පිනියක් විදිහට ජාත්‍යන්තර සම්මානයක් ලැබපු ලාභාලතම මැජික් ශිල්පිනියවා කියලාත් මට පුංචි තොරතුරක් ලැබුණා ඇත්තද? හම්බුණා. මොකක්ද අවස්ථාව? මම 2018 තායිලන්තයේ තිබ්බ කම්පිටිෂන් එකක් මැජික් එක්ස්ට්‍රාවගැන්සා කියලා. ඒකේ මම අවුරුදු 8ක් 9ක් විතර ඇති යනකොට එහෙ මට හම්බුණා බෙස්ට් ටැලන්ට් අවෝඩ් එක. ඒක තමයි ලංකාවේ පළවෙනිම හම්බෙච්ච මේ ඉන්ටර්නැෂනල් අවෝඩ් එක මැජික් වලට. එතන රටවල් 18ක් එතන හිටියා. ලොකු තරගයක් දීලා තියෙනවා ඒ කියන්නේ නේ. ඒකනේ. දැන් ඔච්චර දේවල් කතා කරපු අපි පොඩි මැජික් එකක් හරි බැලුවේ නැත්නම් ඒක අපි කරන සාධාරණ එකක් නේ අපි බලාගෙන ඉන්න අයට නේ. පුළුවන් නේ පොඩ්ඩක් පොඩි එකක් පෙන්නන්න. හරි. කනම් ලේසි එකක්. ගාව රෝප්ස් 3ක් තියෙනවා. ඒක වෙනස් සයිසස් වලින් තියෙන්නේ. මේක පොඩි රෝප් එකක්. මේක පොඩ්ඩක් දිගයි. මේක තමයි දිගම එක. ඔව්. හරි. දැන් මෙහෙම කොම තිබ්බා උඩින්. අපිට පොඩ්ඩක් චෙක් කරලා බලන්න පුළුවන් වේද ඒකේ මොකක් හරි හොරයක් තියෙනවද? දැන් මේ ස්ලීව්ස් උකුත් නෑ. ඔව් නෑ. මට තේරෙන්නේ නෑ. ඔය ඒකේ මුකුත් නෑ. හරි. යාර මොනක්වත් තේරෙන්නේ නෑ. එහෙම කතා කරන්නේ. හරි. හරි. දැන් මෙන්න පොඩි එක මෙන්න මීඩියම් එක දිග එක. මේක ඕඩර් එකේ තිබ්බා. හරි. දැන් මේකේ පොඩි යටම තියෙන එක මෙන්න උඩට තිබ්බා. උඩට ජොයින් කරා. ඒකම කරනවා මීඩියම් එකත් එක්ක. කළා. ඕඩර් කරන්නේ තිබ්බේ. ඔව්. කළා තිබ්බා. ඊස්සේ දිගම එක අරන් ඒකත් මෙතනින් තිබ්බා. හරි. දැන් මේ සයිසස් 3ක් නේ තිබ්බේ. ඔව්. හරි. මම මෙහෙම පැති වලින් ඇද්දොත් මොකක්ද වෙන්නේ? ඇදෙන්නේ නෑනේ. කොහොම එකම සමාන සයිසස්. හරි ෂෝක්නේ. එන්නේ සම්මානයක් ලැබෙන එක. ඒකනේ අහන්න දෙයක්ද? තව තව තියෙනවද ඒකේ මාත්? තව තියෙනවා. හරි. අපි ඉවරයි කිය. හරි. දැන් එක රෝප් එක අයින් කරනකො. හරි. දැන් ඉන්න මේ රෝප් දෙක මම මෙහෙම උඩින් ගැට ගහන්න. තද ගැටයක් ගහන්න. ගැට ගන්න දැනගන්නත් ඕනේ. ඔව් නේ නේද? ඒකම ගන්න හිතන් ඉන්නවා. දැන් මේ අද පොඩක් ඉඳගෙන මේ වැඩේ කරන්නේ. ඒ නිසා ෂුට් එක අපහසුයි. නෑ කවන්නේ. හරි. දැන් ගැටේ ගැහුවා තදට. දැන් එක ආන්ටි ඇදලා බලන්න මේ පැත්තේ. හරි. හරිනේ. ඒ හින්දා වෙලා තියෙනවා. ඔව්. දැන් මෙහෙම කළා. ගැටේ පල්ලෙහාට ගෙමු. මැජික් බලෙන් ඕන දෙයක් කරන්න පුළුවන්. ඒකනේ. ඔයා නම් තනිකර මැජික් එකක් තමයි. Thank you. හරි. හරි ෂෝක්. මැජික් කරන්න ගිහලා ඇත්තටම වැරදුණු තැන් නැද්ද? අපි පොඩ්ඩක් කතා කරමු. දැන් ඔය අවුරුදු 6න් විතර ඔය ආසාවට පටන් ගත්තා වගේ නෙවෙයි. ඔක ටිකක් කට්ටියක් ඉන්න ඉස්සරහ දැන් අදත් අපි කට්ටිය ඉන්නවා. දැන් මේක පොඩ්ඩක් හරි මේ වැරදුණා. තව ප්‍රශ්නයක් තියෙනවා. කොහොමද එහෙම වෙච්ච දැන් නැද්ද? ගොඩක් තියෙනවා. මම පොඩි කාලේ ගොඩක් වුණා. තාමත් වෙනවා ඒවා. ඒත් එක්ස්පීරියන්ස් එකත් එක්ක මට දැනෙනවා මෙහෙම කරන්න ඕනේ. මෙහෙම දෙයක් වුණොත් ඒක ගණන් ගන්න නැතුව නිකන් පැත්තට දාලා එහෙම කරගෙන යන්න ඕනේ.
වැඩිය බලන්න ගියොත් නිකන් කට්ටිය දකිනවා ඒක එච්චර හරි නෑනේ. ඕන එන්ටර්ටේනර් කෙනෙක් හැටියට පර්ෆෝමර් කෙනෙක් හැටියට carry on. හැබැයි එතනම හැදලා තියෙනවා ගොඩක් දේවල් නේද ඔය කියන විදිහට. ගන්න ගොඩක් දේවල් තියෙනවා නේ. ජීවිතේ මැජික් විතරක් නෙමෙයි ඕනම දෙයක දරා ගන්න නේද? එතනින් එහාට අපි යන්නේ කොහොමද නේ? ඒ විදිහට අමතක කරලා ඒ දේ වෙනස් කරලා අපේ ගමන අපි යන්න ඕන කියන කාරණාව බොහොම අපූර්වට කුමල්චා කියනවා. ඔව්. බොහොම අපූර්වට කියනකොට දැන් මම ආසයි දැනගන්න දැන් මේක විතරක් නෙමෙයි. දැන් ගොඩක් දේවල් කරන විශේෂ බාහිර ක්‍රියාකාරකම් වල ඉන්න කෙනෙක්. ඒ නිසා මම කැමති දැනගන්න ඔයාගේ වයසේ ඉන්න අයට. ඒ වගේම තමයි ඉගෙන ගන්න අයට මොන වගේ පණිවිඩයක්ද ඔයාලට දෙන්න තියෙන්නේ? සමහර වෙලාවට දැන් කියන්න පුළුවන් ඉස්කෝලේ වැඩ ටික බැලන්ස් කරගන්න බෑ. මට මේ දේවල් ටිකත් එක්ක ඔන්න වගේ කියන අය අපි අහලා තියෙනවා. අමල තාත්තලාත් එහෙම කියන අවස්ථා තියෙනවා. මම කැමති දැනගන්න. මන්නම් පණිවිඩයක් දෙන්න ඕන නම් මන්නම් කියන්නේ ඒ වගේ බැලන්ස් එකක් තියාගන්න ඕනේ. මොකක් හරි අපි රිලැක්ස් වෙන දෙයක් උත් කරන්න ඕනේ. තව අපේ මේ এডুকেෂන් එක ඉස්කෝලේ වැඩ නැත්නම් එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටීස් ස්පෝර්ට්ස් කරනවා නම් ඒව ඔක්කොම බැලන්ස් කරගන්න විදිහක් හොයාගන්න. තව මන්නම් හිතන හොඳම ඇඩ්වයිස් එක දෙනවා නම් දෙන්න තියෙන්නේ පොත් කියවන්න. ගොඩක් කියවන්න. පොත් කියවනකොට නිකන් ඉංග්‍රීසි නැත්නම් සිංහල හරි කියවන ඕන භාෂාවකින් කියවනකොට ඒ භාෂාව විතරක් නෙමෙයි පුළුවන් වෙන්නේ නිකන් ගොඩක් දේවල් දැනගන්න හම්බ වෙනවා. ජීවිතයේ ඕන දේවල් ගැන ඇඩ්වයිස් ගැන සමහරලාට සර්වයිවල් ස්කිල්ස් ඒ වගේ ගොඩක් කියවනකොට ඒවා ගෙදරින් හම්බෙන සපෝට් එක කොහොමද? ගෙදරින් හම්බෙන සර්ග දැන් එහෙම කොච්චර ඔයා කැමති වුණත් හුඟක් වෙලාවට එහෙම ගෙදරින් උදව්වක් නැත්තම් හුඟක් වෙලාවට ඒක වෙන්න නැති වෙන්න පුළුවන්. මම කැමති දැන්. මගේ අම්මයි තාත්තයි ගොඩක් සපෝට් කරනවා. ඉස්කෝලේ වැඩ මේ මැජික් වලට පොත ලියනකොට රෑ නිදි මරලා උදේ පාන්දර ගිහිල්ලා ගොඩක් වැඩවලට මගේ අම්මයි තාත්තයි මම ගොඩක් සපෝට් කරා. මගේ නැන්දයි මාමයි කසින්ස් දෙන්නයි ඒගොල්ලොත් මට ගොඩක් උදව් කරා. මේ බුක් ලොන්ච් එකට ගොඩක් දේවල් වලට උදව් කරා ඒගොල්ලොත්. දැන් අම්මයි තාත්තයි ගැන මතක් කළා. ඒකනේ. කොහෙන්ද අම්මා ගැන මතක් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. මතක් කළා යන්නේ. අනිවාර්යෙන් ඒ නිසා මේ අපේ වෘත්තිය ඇතුලේ අපිට දකින්න ලැබුණු ඒ වගේම මේ දැනටත් අපි ආදරය කරන ආදරණීය සංනිවේදිකාවක් විදිහට අපිට ඒව හඳුන්වා දෙන්න පුළුවන් නේද? පිටිපස්සේ ඉඳන් කියන කියන්න එපා. කියන්න එපා කියලා කියන. අම්මගේ නම කියමු අපි. බොහොම ආදරේ. ඔව් මගේ අම්මගේ නම දුලක්ෂි පෙරේරා. අපි ආදරය කරන කෙනෙක්ද? දුලක්ෂි අක්කා හැමදාමත් අපිටත් හැමදාම පූර්වාදර්ශයක් බවට පත් වෙනවා. අපිට ඉන්න ජ්‍යෙෂ්ඨම සංනිවේදිකාවක්. ඇගේ ආදරණීය දිනේ තමයි මේ විදිහට මෙතන අසුන්ගෙන අද අපිත් එක්ක මේ කතා බහ ගන්නේ අම්මා නිසානේ මේ දුව මෙතෙන්ට අවිල්ල ඉන්නේ කියලා ඔබට හොඳට දැනෙන්නේ නැති. ඔව් ඒ නිසා මේ තාත්තවත් බොහොම ආදරෙන් මතක් කරපුවා. ඔව් මගේ තාත්තගේ නම සුවිත කුරුප්පු. අදත් අවිල්ල ඉන්නව නේද? ඔව් අදත් අවිල්ල ඉන්නවා. ළඟින් ඉන්නවා. ජීවිතේ ඉස්සරහ මෙතනින් එහාට. ඔව්. මෙතනින් එහාට ජීවිතේ කොහොමද? දැන් පළවෙනි පොත තියෙනවා. තව ඉස්සරහට මොනවද කරන්න බලාපොරොත්තු? ඉස්සරහට තාම දන්නේ නැහැ පොතක් ලියනවද නැද්ද කියලා. මගේ ඊළඟ අවුරුද්දේ මගේ A levels කරනවා. ඉතින් ගොඩක් වැඩ තියෙනවා. තව මගේ ශිෂ්‍ය නායකයෙක් ඒ ඔක්කොම වැඩ තියෙන ඉඳන් මං හිතත් හරියටම දන්නේ නැහැ පොතක් තව ලියන්න පුළුවන් වේද කියලා. ලියන්න ආසයි තව එකක්. ඔය පොතේත් හරි ලස්සනට මේ ස්වභාව ධර්මය ගැන කතා කරලා තියෙනවා. ඒ නිසා මලක් වගේ සුන්දර වෙන්න, ලස්සන වෙන්න, මේ ලෝකයේ සුවඳවත් කරන්න පිපෙන්නවාට හැකියාවක් ලැබෙන්න කියලා අපිත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ලස්සනට පිපෙන, ලස්සන මලක්, සුන්දර දෙයක්. එනිසා ඉතින් නේද? ඔව් මේ ජීවිතේ ආරම්භය. ඒක නිසා ජීවිතේ ලොකු ගමනක් සාර්ථකව යන්න විවිධ පැතිකඩයන් එක්ක ඔබ යන ගමන හරි ලස්සනයි, සුන්දරයි. සමාජයට මෙහෙවරක් කරගෙන අනිත් අයට ආදර්ශයක් වෙන ගමනක් යන්නේ කියලා අපිට හොඳට පේනවා. ඒක මට තවදුරටත් සාර්ථකව යන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා අපි කුමල්ජා ඍතුකී කියාට ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. ආයිබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.